ඊළඟට සම්මා කම්මන්ත. සම්මා කම්මන්ත කියලා කියන්නේ යහපත් කර්මාන්ත. මොනවද යහපත් කර්මාන්ත? ප්‍රාණඝාත, අදත්තාදාන, කාමමිත්‍යාචාර යන කාය දුස්සිරිතෙන් මිදීම. ඔබතුමාත් හොඳට ලෝක ඉතිහාසය කියවලා ඇති, යුද ඉතිහාසයන් සම්බන්ධව කියවලා ඇති, ලංකාවේ යුද්ධය ගැනත් කියවලා ඇති. ප්‍රාණඝාත වෙන්නේ කොතනද? යුද්ධයේදී. අදත්තාදාන වෙන්නේ කොතනද? යුද්ධයේදී. කාමමිත්‍යාචාරය වෙන්නේ කොතනද? කාමමිත්‍යාචාරයෙන් යන්නේ අනාචාරය, වැරදි ලිංගික හැසිරීම, ස්ත්‍රී දූෂණ යුද්ධයේදීත් වෙනවා ඉතින් කොටසක්. යුද්ධයේදී වැඩිපුරම වෙන්නේ. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට ගත්තොත් ඉන්දිය ඉතිහාසය අරගෙන බලපුවාන් පස්සේ අපි රාජ්‍ය දැන් මේ අද නම් මේ මානව හිමිකම් තිබ්බට ඒ කාලේ මානව හිමිකම් තිබ්බේ නෑනේ. අදත් මානව හිමිකම් තියෙන්නේ මේ third world countries කියන්නේ තුන්වෙනි ලෝකේ රටවල් වලට විතරයි. ඒකට මොකද උනේ? ගෝත්‍රිකයෝ ඇවිල්ලා පිරිමි මැරුවා. ගෑනු ටික මොකද කරේ? ස්ත්‍රී දූෂණ කරා. ඒගොල්ලෝ වහලියෝ හැටියට තමන්ගේ භාවිතාවට අරන් තියෙනවා. දැන් ඒකත් මම මේ ඉස්සරහට කියනවා කොහොමද රුසියාවට මානව හිමිකම් ප්‍රශ්නයක් නෑ. ප්‍රශ්නයක් නෑ. ගහලා ඇමරිකාවටත් නෑ. දැන් මේක ඇතුලේ මේ කියන්නේ දැන් ඔය දැන් නන්දන වීරරත්න මහත්මයාගේම එක සාකච්ඡාවක එයා කියනවා එයා උසාවියක යාපනයේ ඉද්දින් ඒ කියන්නේ මේ ඩිවෝස් වෙන්න ආපු අයගෙන් බහුතරයක් හිටියයි කියන්නේ ඒ කියන්නේ LTTE මේ කියන්නේ කවුද කාඩරවරු හැටියට හිටපු කාන්තාව හිටියලු. එතකොට ඒ අයව නිකන් අර ගණිකාව මට්ටමේ දාලා තමයි දෙමළ සමාජයේ ඒ කියන්නේ විවාහක පුරුෂයෝ නිකන් වහලියෝ තියාගෙන ඉන්නවා වගේ තමයි ඒගොල්ලෝ තියාගෙන හිටියේ කියන එක මම මේ නන්දන වීරරත්න මහත්මයාගේ වැඩසටහනක දැක්කා. යුද්ධයකදී ඒ වගේදී. ඔව්. හරිද? ඒ යුද්ධයේ අතුරුඵල මම හිතන්නේ ඒක වෙනම කතාවක්. වැන්ද බුවේ වැඩි වෙනවා. දැන් මං කියන්නේ දැන් මේ ඩිවෝස් ප්‍රතිශත අරගෙන බලන්නකො පහුගිය යද්දගේ හමුදාවේ හිටපු සොල්දාදුවෝ යුද්ධෙට ගියන් පස්සේ ඒගොල්ලෝගේ බිරින්දෑවරුන්ට මොකද උනේ කියලා. ඔව්. ඒකත් එක්ක කරුණා කරලා ඒ බුද්ධියෙන් ඒක පච්චත්තවේතබ්බු විඤ්ඤෝ හිතිනේ. කියන්නේ මේ කොටස් තුන ඉඳ වැටෙන තැනක් තමයි මේ යුද්ධමය සමාජ ගැටුම් තියෙන සමාජයක තමයි මේවා බිඳ වැටෙන්නේ. ඊළඟට තමයි මේ යහපත් කර්මාන්ත මොනවද කියලා දක්වලා තිබ්බනේ බුද්ධ ආගමේ. මොනවද? දැන් ඔය නොකල යුතු වෙලදාම් පහ ගැන බුදුහාමුදුරුවෝ කියන ඒක ඇත්තටම බුද්ධ දේශිතේද? ඔව් වණිජ්ජා සූත්‍රය කියලා එකක් තියෙනවා. අකරණීය වණිජ්ජා සූත්‍රය කියලා. ඒ සූත්‍රයේදී කියනවා සසත්ත වණිජ්ජා. නකොතු වෙලදා අංක එක තමයි ආයුධ වෙලදාම. ඒකට සසත්ත වණිජ්ජා. අවියායුධ වෙලදාම. දැන් මේ බලන්නකො දැන් මම කියන්නේ අවියායුධ විකුණන්න වෙන්නේ කොයි මාකට් එකක් තියෙද්දිද? යුද්ධයක් තියෙද්දිනේ. නැතුව විකුණන්න පුළුවන්ද ගැමුණු මහන්සිය? ඔව්. දැන් අපිත් අර සමහරු ඔය විඥානා ගනුදෙනු අරවා මේවා ලියලා එන ඝාතනයක් තුනට සමහර මාධ්‍යවේදින්නේ. ඔව්. අවියායුධ වෙලදාම් යන්නෙම පැහැදිලිවම යුදමේ තත්ත්වයක් තියෙද්දි. දැන් මේ පහ කියවද්දින් තේරෙනවා මොකද්ද එතන තිබ්බ සමාජ ක්‍රමය කියලා. සහ අවියායුධ වෙලෙන්දා මේ සතුරද මේ මිතුරද කියලා නෙමෙයි නේ. කස්ටමර්ස්ලා. දැන් යුද්ධ හදනවානේ. ආණ්ඩුවත් කස්ටමර් ගරිල්ලා සංවිධානයත් කස්ටමර්. අවියායුධ හදන සංවිධානම තමයි සමහර වෙලාවලට ලෝකේ යුද්ධ හදන්නේ මේ වගේ. දැන් ප්‍රබල රටවල්නේ අවියායුධ නිෂ්පාදනය කරන්නේ. ඒකම තමයි මෙඩිසින් වලටත් තියෙන්නේ. කරන ඇමරිකාව නිෂ්පාදනය කරනවා. දැන් ඉන්දියාවත් නිෂ්පාදනය කරනවා. ඊළඟට මේ චීනය නිෂ්පාදනය කරනවා. දැන් ගොඩක් රටවල් නිෂ්පාදනය කරනවා. එතකොට නිෂ්පාදනයක් විකුණන්න නම් මාකට් එකක් තියෙන්න ඕනේ. ඒකයි මම මේ අර්වෂ්ටාංග මාර්ගයේ ගැලපෙන්නේ හරියටම මට මේක කියවගෙන යද්දි මේක ගැලපුණේ අත්තදන්න සූත්‍රයේ විදිහට පළවෙනි එක කිව්වේ මම මේ ඥාතීන් අරම මේවා කා කොටා ගන්නවා මම දැක්කා මගේ අතටත් කඩු ගන්න වෙන නිසා මම සිවුරක් දාගත්තයි කියන එක. නැතුව මේ සතර පිරිනිවි දැකලා නෙමෙයි මේකනේ. දැන් ඒ අර්බුද විසඳන්න ඉදිරිපත් කරපු මාර්ගයක් නේ තියෙන්නේ.